ඔයා කවදා හරි හිතලා තියෙනවද? ඔයා අනිත් අය වෙනුවෙන් 100% දෙනවා, උදව් කරනවා, හොඳින් කතා කරනවා. ඒත් අන්තිමට ඔයාටම හිතෙනවා මාව කවුරුත් අගය කරන්නේ නෑ වගේ නේද කියලා. මගේ වටිනාකමක් කාටවත් දැනෙන්නේ නැද්ද කියලා. ඔයා විතරක් නෙමෙයි මේ සිතුවිල්ල ගොඩක් අයට එනවා. ගොඩක් හිත හොඳ අයට. මේක ගොඩක් හොඳ මිනිස්සුන්ට වෙන දෙයක්. මේක තේරුම් ගන්න මම ලස්සන උදාහරණයක් කියන්නම්. හිතන්න ඔයා අතේ පහනක් තියනවා කියලා. හොඳට එළිය දෙන ලස්සන පහනක්. ඔයා ඒ පහන අරගෙන ගින් අඳුරේ පොතක් කියවන කෙනෙකුට දෙන්නකෝ. එයා ගොඩාක් සතුටු වෙයි. අනේ තෑන්ක්ස් මට මේ එළිය ඕනම වෙලාවක තමයි ඔයා මට මේ ගෙනෙත් දුන්නේ කියලා ඔයාව මහා හේලින් අගය කරයි. හැබැයි ඔයා ඒ පහනම අරගෙන ගින් මහා දවල් 12ට අවු ඉන්න කෙනෙකුට ගිහින් දුන්නොත් මොකද වෙන්නේ? එයා කියයි මට මේක වැඩක් නෑ කියලා. සමහරට තරහත් ඇයි මේ මොනවද මේ කරන පිස්සු වැඩ කියලා. වරද පහන නෙමෙයි, වරද ඔයාගෙත් නෙමෙයි. වරද තමයි ඔයා හරි තැනට ඒ එළිය නොදුන්න එකේ. අපේ ජීවිතෙත් එහෙමයි. ඔයාගේ හොඳකම, ඔයාගේ කාරුණිකකම, ඔයාගේ කැපවීම කියන්නේ පහන වගේ. සමහර මිනිස්සුන්ට ඔයාගේ වටිනාකම තේරෙන්නේ නෑ. මොකද එයාලා ඒ වෙනකොටත් වෙනම එළියක තමයි ඉන්නේ. එයාලට ඔයාව ඕන නෑ කියලා දෙයක් නෙවෙයි. එයාලට ඔයාව ඕනේ. හැබැයි එයාලට ඔයාව තේරුම් ගන්න තරම් ඇස් පේන්නේ නැතිකම තියෙනවා. ඇයි හොඳ මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ? ඇයි එයාලගේ වටිනාකම අනිත් අයට තේරෙන්නේ නැත්තේ? හේතු තුනක් කියන්නම්. පළවෙනි එක හැමෝම බලන්නේ තම තමන්ගේ කණ්ණාඩියෙන්. මිනිස්සු ඔයාව මනින්නේ ඔයා කොහොමද කියලා නෙවෙයි. එයාලට කොහොමද කියන එකෙන්. ඔයා හොඳ වුණා කියලා එයාලත් හොඳ වෙයි කියලා හිතන්න එපා. දෙවෙනි හේතුව ඔයා ගොඩක් දෙනකොට වටිනාකම අඩු වෙනවා. නිතරම ෆ්‍රී දෙන දෙයක් මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වෙනවා. ඔයා හැමදාම උදව් කරන නිසා ඔයා නැති දවසක විතරයි එයාලට තේරෙන්නේ ඔයාගේ වටිනාකම. තුන්වෙනි හේතුව ඔයාගේ හොඳකමට ගැළපෙන තැන නෙමෙයි ඔයා ඉන්නේ. මලක් වුණත් කාන්තාරේ පිපුණොත් කවුරුත් දකින්නේ නැහැ. ඒත් ඒ මලම ලස්සන මල් වත්තක පිපුණොත් හැමෝම දකිනවා. හැමෝම බලනවා. ඔයාටත් මේ ගැටලුවම තියෙන්න පුළුවන්. ඔයා ඉන්න පරිසරය වැරදි වෙන්න පුළුවන්. එහෙනම් අපි නරක කෙනෙක් වෙන්න ඕනේද? කොහෙත්ම නැහැ. ඔයා කරන්න ඕනේ දේවල් දෙකයි තියෙන්නේ. පළවෙනි එක හොඳ වෙන්න එපා. අගය කිරීම බලාපොරොත්තු වෙන්න. හොඳ වෙන්න ඔයා ඇත්තටම හොඳ නිසා. පහනක් පත්තු වෙන කවුරු බලන් ඉන්නවද කියලා නෙමෙයි. ඒකේ ස්වභාවයම තමයි එළිය දෙන එක. දෙවෙනි එක තමයි ඔයාගේ පහනට වටිනාකමක් දෙන මිනිස්සු හොයන්න. ඔයාව තේරුම් ගන්න. ඔයාව නැතුව පාළුවේ කියලා හිතන. ඔයාගේ වටිනාකම ගැන කතා කරන. ඔයාගේ පුංචි දෙයකට thank you කියන මිනිස්සු හොයාගන්න. ඒ අය වෙනුවෙන් වැඩිපුර අය කාලය යොදවන්න. හැමෝම ඔයාව අගය කරයි කියලා බලාපොරොත්තු නම් වෙන්න එපා. හරිම අතලොස්සක් තරම් මිනිස්සු ටිකක් තමයි ඔයාව අගය කරන්න කියලා දැනගෙන ජීවත් වෙන්න. අන්තිමට මතක තියාගන්න ලෝකේ වටිනාම දේවල් වලට හැමෝම කැමති නෑ. සමහර අය මොහොතට කැමති නෑ. සමහර අයගේ ගස් කොළන් වලට කැමති නෑ. සමහර අය කඳු පන්ති වලට කැමති නෑ. ඒ කියන්නේ ඒවා ලස්සන නැහැ කියලා නෙවෙයි. ඒ වගේම තමයි ඔයා හොඳ නැති නිසා නෙමෙයි හැමෝම ඔයාව අගය නොකරන්නේ. ඔයාගේ වටිනාකම තේරුම් ගන්න බැරි අය ළඟ ඔයා ඉන්න නිසායි. ඒ නිසා ඔයාගේ වටිනාකම, ඔයාගේ ගුණයහපත්කම, ඔයාගේ හොඳකම නැති කරගන්න එපා. ඔයා ඉන්න තැන විතරක් චුට්ටක් වෙනස් කරලා බලන්න. මේක ඔයාට දැනුණා නම් මේ වගේ දැනෙන කෙනෙක්ට ෂෙයා කරන්න. කමෙන්ට් එකකින් කියන්න ඔයාටත් මෙහෙම වෙලා තියෙනවද කියලා. එහෙනම් ආයෙත් දවසක හමු වෙමු. මේ විනාඩි කිහිපය අදත් ඉවරුණා. හැබැයි ආයෙත් එන්නම්. එතෙක් ඔබට සුබ දවසක්.